සාමාන්‍යයෙන් gratitude journal එකක අපි ලියන්නේ අපි grateful වෙන දේවල්. මේක B5 size එකේ එකක්. scripting වල කරන්නෙත් මේ වගේම දෙයක්. අපි අකමැති දවසක වුණත් අපිට grateful වෙන්න දෙයක් අනිවාර්යෙන් තියෙනවා. Hi guys, welcome back to my YouTube channel. Gratitude journal එකක් කියන්නේ මොකද්ද? Gratitude journal එකක් ලියන්නේ කොහොමද? Gratitude journal එකකින් මොනවද වෙන්නේ? වගේ දේවල් තමයි අද මම වීඩියෝ එකෙන් share කරගන්නේ. මුලින්ම මම gratitude journal එක ලියන පොත මොකද්ද කියලා ඔයාලට පෙන්නන්න. මෙන්න මේ පොතේ තමයි කලින් මම gratitude journal එක ලිව්වේ. A5 size එකේ book එකක්. මේකේ ලියලා මම ටික කාලෙකින් ඒක නතර කරා. මට හිතුණා ඊට වඩා ටිකක් ලොකු පොතක ලියන්න ඕනේ කියලා. ඒ කියන්නේ පේජ් එක ටිකක් ලොකුවට තියෙන පොතක ලියන්න ඕනේ කියලා. ඊට පස්සේ මම මෙන්න මේ බුක් එක ගත්තා. මේක B5 size එකේ එකක්. මේකේ හොඳට ලියන්න පුළුවන් නිසා මම මේක ගත්තා. මේකේ මම සිංහලෙන් ලියලා තිනවා, ඉංග්‍රීසි වලින් ලියලා තිනවා. ලැන්ග්වේජ් එක අදාළ නැහැ ඇත්තටම gratitude journal එකක් කරද්දී. මොන ලැන්ග්වේජ් එකකින් වුණත් ඔයා grateful වෙන එක තමයි වෙන්න ඕනේ. මොනවාද gratitude journal එකක අපිට ලියන්න පුළුවන් කියලා කියනවා නම් සාමාන්‍යයෙන් gratitude journal එකක අපි ලියන්නේ අපි grateful වෙන දේවල්. ඒ කියන්නේ අපි ළඟ තියෙන දේවල්, අපිට දැන් වෙද්දි ලැබිලා තියෙන දේවල් වලට අපිට grateful වෙලා gratitude journal එක ලියන්න පුළුවන්. ඒ වගේම අපි ළඟ නැති, අපි ගන්න හරිය අපිට ලැබෙනවා නම් ආස දෙයක් අපි ළඟ දැනට තියෙනවා කියලා හිතාගෙන උනත් අපිට grateful වෙන්න පුළුවන්. ඔයාලා අහලා ඇති scripting ගැන. scripting වල කරන්නේත් මේ වගේම දෙයක්. universe එකට letter එකක් ලියන එක තමයි scripting වල කරන්නේ. gratitude journal එකේ කරන්නේත් ඒක. ඔයාලට කැමති විදිහට ඒක ලියන්න පුළුවන්. universe එකට ලියන කෙනෙක් වෙන්නත් පුළුවන්, නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. මම ලියන්නේ normal universe එකට. universe එකට තමයි මම කියන්නේ මට මේ දේවල් තියෙනවා. ඒ නිසා මම ඒකට grateful වෙනවා කියලා. ඒක හිම නැතුව තමන් නිකන් just law of attraction විශ්වාස කරන්නේ නැති කෙනෙක් නම් it's okay. gratitude journal එක කරගෙන යන්න පුළුවන්. gratitude journal එකේ ඔයාට පුළුවන් ඔයා කැමති විදිහට ඔයාට thank you කියලා ලියන්න පුළුවන්. කියන්නේ ඔයාට grateful වෙනවා කියන එකකින් ලියන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට grateful වෙන්න තියෙන දෙයට ඔයා grateful වෙනවා කියලා ලියන්න උනත් පුළුවන්. normally gratitude journal එකක ලියන්න පුළුවන් දේවල් මම රෆ්ලි කියාගෙන යන්න. ගොඩාක් වීඩියෝ වල මම ෂෙයා කරගෙන තියෙනවා පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න කෙනෙක්ට හොඳම දේ තමයි gratitude journaling කියලා. ඒකට රීසන් එක තමයි ෆෙන්ටර් නියුට්‍රල් හරි එහෙම නැත්නම් නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉන්න කෙනෙක්ට එකපාර පොසිටිව් වෙන්න අමාරුයිනේ. එක්ස්පීරියන්ස් කරපු කෙනෙක් නම් කොහොමද දන්නවා කොච්චර පොසිටිව් වෙන්න හැදුවත් කොච්චර පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න හැදුවත් නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් හරි ගොඩාක්ම නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉන්න කෙනෙක්ට හරි අමාරුයි එකපාර පොසිටිව් වෙන්න. කොච්චර හිතුවත් ඇයි මට මේ දේවල් වෙන්නේ? ඇයි මටම මෙහෙම වෙන්නේ? මම හරිම අවාසනාවන්ත කෙනෙක්. මගේ කිසිම ලකී එකක් නැහැ. ඔය වගේ දේවල්ම තමයි හිතෙන්නේ නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් ඉන්න කෙනෙක්ට. කවදාවත් පොසිටිව් දේවල් හිතෙන්නේ නැහැ එයාලට. පොසිටිව් දෙයක් හිතුණත් එයාලා ආයේ ඒක ටර්න් කරගන්නවා නෙගටිව් දෙයකට. ඒ තරම්ම එයාලගේ මයින්ඩ්සෙට් එක නෙගටිව් නිසා. නියුට්‍රල් ඉන්න කෙනෙක් කියන්නේ ඕන දෙයක් වෙතෙන් කමක් නැහැ, මොන දේ වුණත් කමක් නැහැ, මම මේ ඉන්න විදියට ඉන්නවා. අර ඒ වගේ මයින්ඩ්සෙට් එකකින් ඉන්න කෙනෙක් තමයි නියුට්‍රල් කෙනෙක් කියලා කියන්නේ. නියුට්‍රල් කෙනෙක්ට උනත් පොසිටිව්ලි හිතන්න ටිකක් අමාරුයි. මොකද එයාලා පුරුදු වෙලා තියෙන්නේ ලැබෙන දේ මොකක්ද ඒ දේ ඇක්සෙප්ට් කරලා බලාගෙන ඉන්න එක. එහෙම නැතුව අප්ග්‍රේඩ් වෙන්න දේවල් තමන්ගේ ලයිෆ් එකේ දේවල් පොසිටිව් විදියට හිතලා වෙනස් කරගන්න එයාලට මයින්ඩ්සෙට් එකක් නෙමෙයි තියෙන්නේ. මේක ලියන්න කියලා පොතක් ගන්න ඕනෙම නැහැ ඇත්තටම. පොතක් අරගෙන ලියන්න වෙලාවක් නැත්තම් එහෙම නැත්තම් පොතක ලියන්න ආස නැති කෙනෙක් නම් ලියන්න කියන වැඩවලට ආස නැති කෙනෙක් නම් එයාට පුළුවන් gratitude journal එක තමන්ගේ ෆෝන් එකේ නෝට් පෑඩ් එකක උනත් ටයිප් කරගන්න. එතකොට මොනවාද gratitude journal එකේ normally ලියන්නේ? ඔයා නිකන් හිතන්න just example මම අද මේ වීඩියෝ එක කරන්නේ Saturday දවසක. Saturday එකක් කියන්නේ normally ගොඩක් අයට work කරන අයට, එහෙම නැත්නම් university යන අයට, එහෙම නැත්නම් school යන කෙනෙක්ට උනත් ඒක නිවාඩු දවසක්. ඒ දවසේ ඔයාට මොනවද ලැබුණේ? ඔයා හිතාගෙන ඉඳපු වැඩ ටික ඔයා කරගත්තද? එහෙම නැත්නම් ඔයා ඒ දවසේ හොඳට නිදාගත්තා. ඒ කියන්නේ නිවාඩු දවසක් නෙමෙයි නා. ඒ දවසේ ඔයාට කරන්න තිබ්බ දේවල් ඔයා කරාද? හැබැයි මෙහෙමයි මෙතනදී ඔයායේදී කරේ නැති වුණත් ඔයාට grateful වෙන්න තව දේවල් තියෙනවා. ඒ දවසේ ඔයා දැනට positive mindset එකක් හදාගන්න යන ගමන් ඉන්න කෙනෙක් කියන්නේ තාම ඔයා positive mindset එකක් තියෙනවා කියලා ඔයාට තේරෙලා නැත්තම් ඔයා කරපු දේවල් වලට ඔයා grateful වෙන්න ඕනේ. ඔයාට නිදා ගන්න පුළුවන් වුණා නම් calm mindset එකක් තියාගෙන calm environment එකක ඔයාට පුළුවන් ඒකට grateful වෙන්න. ඔයාට කන්න පුළුවන් වුණා නම් ඔයාට බඩගිනි දැනෙන හැම වෙලේම ඔයාට පුළුවන් ඒකට grateful වෙන්න. ඔයාට අද කොහේ හරි යන්න ඕන වෙලා ඔයාට ඒක ගිහින් එන්න පුළුවන්
පුළුවන් වුණා නම් ඔයාට පුළුවන් ඒ දෙයට ග්‍රේට්ෆුල් වෙන්න. ඔයා දැඳුමක් ගත්තා නම් ඔයාට ඒකට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන්. ඔයාට සල්ලි හම්බුණා නම් ඒකට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන්. ඔයා ළඟ තියෙන්නේ මොකද්ද තියෙන දෙයට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන්. අපි කැමති නැති දවස් තියෙනවා. අපි කැමති දවසුත් තියෙනවා. අපි අකමැති දවසුත් තියෙනවා. අපි අකමැති දවසක වුණත් අපිට ග්‍රේට්ෆුල් වෙන්න දෙයක් අනිවාර්යෙන් තියෙනවා. අපි අකමැති කියලා කියන්නේ ගොඩක් කලාවට එක ඉන්සිඩන්ට්ස් එකක් නිසා. ඒ වෙච්ච එක දෙයකට තමයි අපි අකමැති වෙලා තියෙන්නේ. හැබැයි දවසේ තව ගොඩාක් දේවල් වෙලා තියෙනවනේ. නිකන් හිතන්නකො කෙනෙක්ගේ ආදරයක් කියලා. ඇයි ඔයා ඒක වෙනුවෙන් අඬ ඉන්නේ? ඔයාට ඊට වඩා දේවල් තියෙද්දි ඔයාට ගන්න බැරි වුණ දෙයක් කියන්නකෝ. ඇයි ඔයා ගන්න බැරි වුණ දේ ගැන හිතන්නේ? ඔයාට තව දේවල් ලැබිලා තියෙද්දි. ඔයාට දේවල් තියෙද්දි ඇයි ඔයා නැති දෙයක් ගැන හිත දුක් වෙන්නේ? ඒ ප්‍රශ්නේ ඔයාගෙන්ම ඔයා අහුවොත් ඔයාට උත්තරයක් තියෙයි. මං කැමති මේ දෙයට, මං ආස මේ දෙයට, මං ඒ නිසා මට ඕනේ දේ විතරයි එහෙම කියලා. ඒ වෙලාවට පොඩ්ඩක් හිතන්න. ඔයා අද ඉන්න තැන දිහා බලාගෙන ඔයා වගේ ජීවත් වෙන්න පුළුවන් නම් කියලා හිතන අය ඕන තරම් ඉන්නවා. අපි නිකන් බස් එකක යන වෙලාවක කියන්නකො. කී දෙනෙක් එනවද? පොඩි ළමයි එක්ක, එහෙම නැත්නම් පොඩි ළමයි එනවා, එහෙම නැත්නම් වයසක අය එනවා. කන්න සල්ලි නැහැ. එක කන්න බත් එකක් හොයාගන්න සල්ලි ඉල්ල. එනවද බස් එකකට සල්ලි එකතු කරන්න. ඒ වගේ ගොඩාක් අය ඉන්නවනේ. ඔයා වැඩ කරන තැනදී වුණත් ඔයා වගේ වෙන්න ආසයි කියලා හිතන අය ඉන්න පුළුවන්. ඇයි ඔයාට නැති දේවල් ගැන හිත දුක් වෙන්නේ කියන එක ඔයා ඇත්තටම ඔයාගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක්. ඔයා ඒ ප්‍රශ්නේදී ඔයාට උත්තරේ දෙන්න ඕනේ මං ආයේ එහෙම කරන්නේ නැහැ කියන තැනට ඔයාගේ මයින්ඩ්සෙට් එක හදාගන්න. ඒක හදාගන්න එකපාර බෑ. ඒකට තමයි ග්‍රැටිටියුඩ් channel එක පටන් ගන්න ඕනේ. ග්‍රැටිටියුඩ් channel එකක් පටන් අරගෙන ඔයාට පුළුවන් ඔයා ළඟ තියෙන හැම දෙයකටම ග්‍රේට්ෆුල් වෙන්න. ඔයා අකමැති දවසක වුණත් ඔයා මතක් කරලා බලන්න. ටයිම් එකක් අරගෙන මේක හොඳ මී ටයිම් එකක්. ඔයාට පුළුවන් ඔයාට ටයිම් එකක් අරගෙන රැට හරියම නැත්තම් උදේ නැගිටින කෙනෙක්ට උදේට හරියට හිතන්න මොනවද අද මට තිබුණේ? නැති උනේ නෙමෙයි. ඔයාට මොනවද තිබුණේ? ඔයාද මොනවද කරේ? ඔයාට මොනවද ලැබුණේ? ඒ හැම දෙයකටම ඔයාට පුළුවන් ග්‍රේට්ෆුල් වෙන්න. පර්සනලි මම ග්‍රේට්ෆුල් වෙන විදිහ කියන්න. මම අකමැති දවසක් වුණොත්, ඒ කියන්නේ මම හිතපු විදිහට කිසිම දෙයක් උනේ නැති දවසක් වුණොත් එදා දවසේ මම ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන්. මට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන් ලොකුම දේ තමයි දත් මම ජීවත් වෙනවනේ. අපි කොයි වෙලේ මැරෙයිද කියන්න බෑ. අපි කොයි වෙලේ අපේ ජීවිතයෙන් කරයිද කියන්න දන්නේ නැහැනේ අපි. අපි මැරෙන දවසක් අපිට කවදාවත් කියන්න බෑනේ. එදා දවසේ මම ජීවත් වෙනවා. එතකොට මට ඒකට ග්‍රේට්ෆුල් වෙන්න පුළුවන්. මං අද දවසේ ජීවත් වෙනවනේ. ආයේ ඊළඟ දේ මම අද කරන්න හිටියා කියමුකෝ ලොකු මොකක් හරි. මට තියෙනවා ප්‍රොජෙක්ට් එකක් ඉවර කරන්න. මං අද දවසේ ඒක කරන්නේ. හැබැයි අද දවසේ ඩිව් වෙන දවස නෙමෙයිනේ. ඒක ඩිව් වෙන දවස වෙද්දී ඒක ඩෙඩ්ලයින් එකට තව දවසක් හරි තියෙනවා නම් මට පුළුවන් ඒ දෙයට ග්‍රේට්ෆුල් වෙලා ඊළඟ දවසේ ඒක කරන්න. ග්‍රේට්ෆුල් වෙවි නිකම්ම හිටියා කියලා වඩම කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔයා ඒ දේවල් වෙනුවෙන් වැඩ කරන්නම ඕනේ. යුනිවර්ස් එකවත් එහෙම නැතුව කිසිම කෙනෙක් තමන් අදහන ආගමකින්වත් කිසිම දෙයකින් අපි මේ දේවල් වලට මම මේකට ග්‍රේට්ෆුල් වෙනවා මට මේ දේ ලැබුණා එහෙම කියලා හිතාගෙන හිටියා විතරයි නම් ඔයාගේ මයින්ඩ්සෙට් එක කොච්චර පොසිටිව් වුණත් ඔයාට ඒ දේවල් ලැබෙන්නේ නැහැ. ඔයා ඒ දේවල් වෙනුවෙන් ඔයාගේ ස්ටෙප්ස් තියන්න ඕනේ. ඔයා ඒ ස්ටෙප්ස් ඉස්සරහට තියාගෙන යද්දි තමයි ඔයාට ඒ දේවල් ලැබෙන්නේ. ගොඩක් වෙලාවට වෙන්නේ අපි ග්‍රේට්ෆුල් වෙන්න අපිට ඒ දේවල් තව හම්බ වෙනවා. අපිට ඔපචුනිටිස් හම්බ වෙනවා. අපිට ඒ දේවල් වලට යන තින එක පාත් එකයි නම් ඔයාට කලින් තිබ්බේ. ඔයා ග්‍රේට්ෆුල් වුණාට පස්සේ ඔයාට තව පාත්ස් ඕපන් වෙනවා. හැමදාම ග්‍රේට්ෆුල් වෙන්න ඔයාට වෙන්නේ ඒ දේවල්. ග්‍රැටිටියුඩ් ජර්නල් එකක තියෙන වටිනාකම ඇත්තටම සෑහෙන්න වැඩි. ඒකෙන් මට ලැබිලා තියෙන දේවල් නම් ඇත්තටම වැඩි. මම පටන් ගත්ත ග්‍රැටිටියුඩ් ජර්නල් වලින් පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න. ඒ කාලේ මම හැමදාම වගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලිව්වා. දවසට අනිවාර්යෙන් එකපාරක් හරි. දැන් නම් ඇත්තටම මම එහෙම ලියන්නේ නැහැ. හේතුව මට මම කියන්නේ නැහැ කොයි වෙලේවත් මම 100% පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙන කෙනෙක් කියලා. මම වුණත් නෙගටිව් වෙන වෙලාවල් තියෙනවා. මම නෙගටිව් වෙන දවස් වෙනවා. එහෙම නැත්නම් අකමැති දවස් වෙනවානේ. අන්න ඒ දවස්වලට තමයි මම දැන් ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියන්නේ. මට ලියන්න වෙලාවක් නැතිම දවසක් වුණොත් මම හිතින් හරි මම නිතියන්න කලින් මම අනිවාර්යෙන් හිතනවා ආද මට මේ දේවල් තිබ්බනේ. ඇයි මම මේ නැති දෙයක් ගැන හිත ඉන්නේ කියන එක මම හිතින් හරි හිතනවා. පොසිටිව් මයින්ඩ්සෙට් එකක් මුලින් හදාගන්න try කරන කෙනෙක්ට මේ දේ ඇත්තටම ගොඩාක්ම වැදගත්. ඒක පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියදම මම වුණත් දවස් ගානේ ලියනවා නම් ඇත්තටම හොඳයි. මට දැන් වෙලාවක් නැහැ ඒක කරන්න. ඒකයි මම ලියන්නේ නැත්තේ. ඒත් මම ගොඩක් වෙලාවට මම කරන්න මට ඒ දේ ලැබෙන වෙලාවට මම කද්දි මම අනිවාර්යෙන් ග්‍රේට්ෆුල් වෙනවා මට කන්න පුළුවන් වෙන එකට. මොන දේ හම්බුණත් මට චූටි දෙයක් හම්බුණත් සමහර වෙලාවට මගේ යාළුවෝ යුනිවර්සිටි එකේ ඉන්න ගමන් මට චූටි මලක් කඩලා දෙනවා. ඒකට පවා මම ග්‍රේට්ෆුල් වෙනවා ඒ වෙලාවෙදී. ලියන්න නැති වුණත්
ඒක ඕකේ අපි එහෙම හරි හිතනවානේ. ඒ තැනට මයින්ඩ්සෙට් එක හදා ගන්න ඕනේ හැබැයි. ඉතින් gratitude journal එකක් ගැන මට ඔය ටික තමයි කියන්න ඕන උනේ. gratitude journal එකක ලියද්දි ලියන දේවල් පොසිටිව් විදිහට ලියන්න. නැති දෙයක් ගැන ලියද්දි උනත් ඒ දේ ඔයාට තියෙනවා ඔයාට ලැබුණට ස්තුතියි කියලා වගේ දෙයක් ලියන්න. නෙගටිව් මීනින් එකක් එන විදිහට ලියන්න එපා. මම කියන දේ ඔයාලට තේරෙනවා ඇති කියලා මම හිතනවා. gratitude journal එකක් ලියන අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න මමත් ලියනවා කියලා. අනිත් අයටත් එතකොට ඒක මොටිවේෂන් එකක් වෙයි. ගොඩක් අය gratitude journal එක ලියනවා කියන එක දැනුණාම මේ වීඩියෝ එක කාටම හරි උදව්වක් වෙයි කියලා මම හිතනවා. ඉතින් thank you for watching. Good luck all of you.